හෙල්ලෝ බෝඩරේ මොකද වෙන්නේ ආතල් එකේ ස්ටැප් එක කාලා බිල්ලා ඉන්නවද? ඉතින් ඔන්න අද මං ආවේ ඉන්දුනීසියන් සර්වර් එකේ තියෙන ෆ්‍රී දෙන බන්ඩල් ටිකක් එහෙම බලා ගන්න. හරිද මචං ෆ්‍රී දෙනවා යකෝ ඉන්දුනීසියන් සර්වර් එක පට්ට ලකී බං. අපේ සර්වර් එකට වඩා ඉන්දුනීසියන් සර්වර් එක පට්ට ලකී. හරිද? ඔන්න බලන්න මචං. හරිද? ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් මාව කියනවා ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, TikTok එකේ ෆලෝ කරන්න, Facebook එකේ ෆලෝ කරන්න. අනිවාර්යෙන්ම එහෙනම් බෝඩරේ මොකද වෙන්නේ කියලා අපි යන්න බලන්න අපේ අලුත් බන්ඩල් ටික බලන්න. කියන මචං ඉන්දුනීසියන් සර්වර් එකේ පොඩ්ඩක් පටල ගන්න එපා මචං. ඉන්දුනීසියන් සර්වර් එකක් ගැන මම මේ කතා කරන්නේ අද. යන්න බලන්න අපේ ඉන්දුනීසියන් සර්වර් එක බලන්න. එහෙනම් හැමෝම එන්න සෙට් එමු. हाँ मेरा कोई से अभी हम जो आया ना मर जाने तू मेरे बिना जड़ा मैनू कहंदा हुंदा सी मैं मर जाना तेरे बिना මුලින්ම කතා කරන්න තියෙන මචං මෙන්න මේ ඉවෙන්ට් කියන පැත්තට ගියාම පස්සේ මචං පොඩ පල්ලයට යනකොට මෙන්න මෙතන බලපන් මචං. හරිද? මෙතනම තියෙනවා මචං ෆ්‍රී දෙනවා මචං. අපිට මේක මචං සෙල්ලම් කරලා ගේම් සෙල්ලම් කරලා BR මැච් CS මැච් සෙල්ලම් කරලා ලෙවල් මචං ගන්න පුළුවන් ඉවෙන්ට් එකක් තමයි මේ තියෙන්නේ. හරිද මචං? බලපන් මේ කිට් එක මචං. අපේ සිංගප්පූරු සර්වර් එකට මේ වගේ කිට් එකක් දුන්නොත් මචං දෙන්නේ ඩයමන්ඩ් කන්න බලාගෙන. හරිද මචං? උන්න ඉන්දුනීසියන් සර්වර් එකේ මචං එහෙම දෙන්නේ නැහැ. හරිද? ඒක තමයි පට්ට ලකී කියන්නේ මචං ඉන්දුනීසියන් සර්වර් එකේ. හරිද? ඊට පස්සේ මචං දෙවෙනියට තියෙනවා මචං මේ බලපන් මචං මේක. කොහොමද කියලා බලපන් කොඩෝ අපේ එකට දුන්නොත් ඒ අනිවාර්යෙන් ජිම් කන්න බලාගෙන දෙන්නේ මචං. හරිද? ඔන්න බලන්න මචං ඊළඟ එක. හරිද? ඊළඟ එකට ගියාන් පස්සේ මචං මේ බලන්න මචං මේ ෂොටි. හරිද? මේ ෂොටිය. මේ දෙකේ ෂොටියක්ද බම් මේ? අර වෙහෙන පොඩි කිනිබා. හරිද? කොහොම මේකත් නිකන් දෙනවා මචං මැච් සෙල්ලම් කරලා. හරිද? ඊළඟට බලන්න යන්න මචං. ඊළඟට මචං ඇවිල්ලා තිනවා මේ බලපන්. ආයි බලු ඉමෝට් එකක් ඇවිල්ලා තින්නේ මචං. හරිද? බලු ඉමෝට් එකක් ඇවිල්ලා තින්නේ මචං. අපේ සර්වර් එකට එයිද කියලා ෂුවර් නෑ. ආවොත් අනිවාර්යෙන් ඩයමන්ඩ් 1500කට කෙලවනවම තමා ගාරිනා. හරිද? අනිවාර්යයෙන් ඒක මට ෂුවර්. හරිද? ඉතින් ඊළඟට මචං ඇවිල්ලා මේක බලමු අපි. මට සීරි වෙනවනේ 100ට සොරි වෙනවා. අඩෝ මේ සකබුන් මේ බලපන් මචං මේ කිට් එක කොහමද කියලා. හරිද? මේ කිට් එකත් ආවොත් එහෙම අනිවාර්යෙන් ඩයමන්ඩ් කන්න බලාගෙන ඉන්නේ මචං ඉන්දුනීසියන් සර්වර් එකේ. අපේ ඉන්දුනීසියන් සර්වර් එකේ නෙමෙයි මචං එතකොට පොඩ්ඩක් වැරදුනා. ඉන්දුනීසියන් සර්වර් එකේ නෙමෙයි මචං සිංගප්පූරු සර්වර් එකේ තමයි අනිවාර්යයෙන්ම ජිම් කන්න බලාගෙන තමයි මේක එන්නේ. හරිද? ජිම් කන්න බලාගෙන අනිවාර්යෙන් එන්නේ. අපි බලමු ඊළඟ පැත්තට ගියාන් පස්සේ අපි යන්න ෂොප් එක පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න. ෂොප් එක පැත්තට ගියාන් පස්සේ මචං ෆැෂන් එකට යන්න බලන්න. ෆැෂන් එකට ගිහිල්ලා මේ මොනවද මේ අම්මට සිරි වෙනවා 100ට සොරි වෙනවා. ඕම්මට ෆැෂන් එකට ගියාන් පස්සේ මේ වගේ පරණ බන්ඩල් ටිකක් තියෙනවා මචං. වෙන පොඩ්ඩයි තියෙන්නේ. ෆැෂන් එකේ එන පොඩ්ඩයි තියන්නේ මචං. හරිද? අපේ සර්වර් එකේ මැජික් කියුබ් වලට දෙන ඒවා බලමුද? මේ මැජික් කියුබ් වලට දෙන්නේ නැති ඒවා. හරිද? අපේ සර්වර් එකේ දෙන්නේ නැති ඉන්දුනීසියන් සර්වර් එකේ දෙන මැජික් කියුබ් වලට දෙන කිට් ටික බලමු. මේ බලමු. මේ කිට් එක මචං මැජික් කියුබ් එකකට දෙන්න වටිනවද? බොල පොඩ්ඩක් කියපන් අපේ සර්වර් එකට මේ වගේ આવුත් නේ අපේ කොල්ලෝ ටික මැජික් කියුබ් හාර හොයනවා මචං අනිවාර්යෙන්. හරිද? එහෙමයි. ඉතින් අපේ ගරීනා එක ඉතින් අපිට පොඩි සහයෝගයක් දෙන්නේ නෑ මචං. හරිද? අපිට දෙන්නේ නිකන් අර ලාබාල ලෝකල් බඩු වගේ දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේවා දුන්නොත් එහෙම ජෙම් කන්න බලාගෙන දෙන්නේ අපේ ගරීනා. හරිද? අපේ සර්වර් එකට ජෙම් කන්න බලාගෙන දෙනකොට මේ සර්වර් එකට ෆ්‍රී දෙනවා. මේ බලපන්. මැජික් කියුබ් එකකට මේ වගේ බන්ඩල් එකක් දෙනවාද කියන්කෝ. හරිද? මැජික් කියුබ් එකට අපි ඉතින් ඉමෝට් පැත්තට ගියොත් එහෙම මචං ඉමෝට් පැත්තේ කොයි ඉමෝට් එක? ඉමෝට් එක හොයාගන්නත් බෑ කොල්ලෝ. හරිද? ඉතින් මේ බලපන් මචං මේ වගේ ඉමෝට් එකක් තියෙනවා. මේවා එහෙම කාර් එකකින් අම්මට සිරි මේ බලපන් මේ ඉමෝට් එක. අඩෝ මේක පරණ ආපු ඉමෝට් බලපන් මචං. මේකේ තියෙනවා ජෙම් 500යි බං. හරිද? මේ හાર્ට් එක දාන ඉමෝට් එක ජෙම් 500යි. එතකොට මේක මේ බලපන්. මේ අම්බෝ බං මේ බලපන් ලොල් එක පවා ඇති මේකේ අනිවාර්යෙන් මේවා තියෙනවා කියලා ලොල ඇති යන්නේ අනිවාර්යෙන් ඇති බං. මේ මල මං කිව්වා විතරයි බං. ලොල 150යි මචං බලපන් මේන් ලොල් එක 150. අපි ඉතින් මේකවත් දාලා සතුටුයි උනේ කොල්ලනේ. ලොල තියෙන කට්ටියට නම් ඉතින් අවුලක් නැහැ. ලොල නැති අලුතෙන් ආපු ප්ලේ කරන්න ආපු කොල්ලෝ කෙල්ලොන්ට පට්ට දුකයි. ඉතින් මේ ලොල නැති එක මචං ඉන්දුනීසියන් සර්වර් එකේ තියෙනවා මචං. අපේ සර්වර් එකට දෙන්නේ නැත්තේ ඇයි කියලා මං අහන්නේ බං. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ කොල්ලෝ. එහෙනම් මං අදට මේ වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක දිග වෙනවා. ඒ නිසා මං ඉස්සරහට වීඩියෝ දානවා. අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් අනම්ම නම් දානවා. මං කලින් වීඩියෝ එකක් දැම්ම මගේ කලින් වීඩියෝ එක කොපිරයිට් වැදුනා. ඒ නිසා මම මේ වීඩියෝ එක ඩිලීට් කරා. දැන් කොපිරයිට් වදින්න නැති වෙන වීඩියෝ දාන්න ඕනේ. V badge ගන්න බලාගෙන මම මේක කරන්නේ. ඔයාලා සහයෝගයක් දෙන්න මට සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන්ම. උඹලට සලකන අනිවාර්යෙන්ම. උඹලා අමතක කරන්නේ
හරිද එහෙනම් කොල්ලනේ මම යනවා මාව සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න ඉන්දුනීසියන් සර්වර් එකක් ඕන නම් TikTok එකේ ඉන්බොක්ස් එකට ඇවිල්ලා මැසේජ් එකක් දාලා තියන්න ඔයාලට අනිවාර්යෙන් මම ෆ්‍රී හදලා දෙන්න එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම යනවා ජය වේවා බුදු සරණයි හැමෝටම ආදරේ ආදරේ ආදරේ